ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකෙන් කියන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක ඔයාලා අදත් එකතුලා ඉන්නේ. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ වෙනස් විදිය මාතෘකාවක් ගැන. මොකද මගෙන් ගොඩක් අය කමෙන්ට් කරලා අහලා තිබ්බා ඔන්ලයින් මුදල් ලෝන් දෙන සයිට් පිළිබඳව වීඩියෝස් කරන්න කියලා. මොකද මුදල් ණයක් ලබා ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කට්ටිය තමයි මේ ගැන වීඩියෝ ඉල්ලලා තිබ්බේ. ඒ හින්දා මම හිතුවා අලුතෙන් ආපු ටිකක් අලුත් සයිට් එකක් පිළිබඳව ඔයාලව දැනුවත් කරන්න. මේ සයිට් එක සාමාන්‍යයෙන් දන්න අය ඇති. මේ කෙනාට දැන් ඔයාලට දෙන මුදල් amount එක වෙනස් කරලා තියෙන එක ඔයාලට උපරිම ලක්ෂ 2ක් දක්වා ලොකු කියන්නේ මේ එන මුදල් ප්‍රමාණය වැඩි කරලා තියෙනවා මෙයාලා. ඒ හින්දා මම හිතුවා ඔයාලට මේකෙන් ලේසියෙන් මුදල් ලබා ගන්න ලේසි. ඔයාලට මිනිත්තු 15කින් වගේ ලෝන් එක ඔයාගේ account එකටම ලබා ගැනීමේ හැකියාව තියෙන ඔයාලා තොරතුරු නිවැරදි විදිහට දුන්නොත් එහෙම අපි එන වැඩි විස්තර නැතුව සයිට් එකට ගිහින් බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. වීඩියෝ පටන් ගන්න කලින් channel එකට අලුත් අය මෙවැනි වීඩියෝස් ඉස්සරහට බලන්න අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා හැබැයි notification bell button එකත් all click කරලා තියාන අමතක කරන්න එපා. ඒතර තමයි ඔයාලට මේකේ අලුතෙන් දාන වීඩියෝස් වල update එක ළඟටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙන්නේ. අපි එනම් බලමු මොකක්ද මේ site එක කොහොමද ඔයාලා මේකේ වැඩ කරලා යන්නේ කියලා. ඔයාලට මුදල් ණයක් ලබා ගන්නව නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ site එක මේ විදිහට search කර ගන්න පුළුවන්. CashX කියලා. එතකොට ඔයාලට මේ වගේ උඩටම එනවා link එකක් බලා ගැනීමේ හැකියාව දෙනවා. ඔයාලා ඒක උඩ තමයි touch කර ගන්න ඕනේ. මේ වගේ තවත් site ගොඩක් තියෙනවා. ඒ ගැනත් ඉස්සරහට එන වීඩියෝස් වලදී අනිවාර්යයෙන්ම කතා කරනවා. මේක ඔයාලට ගොඩක් ලේසියෙන්ම loan එකක් ගන්න පුළුවන් විදිහේ site එකක්. ඒ වගේම තව දෙයක් තියෙනවා මේ වගේ පොලිය සාමාන්‍යයෙන් ටිකක් වැඩි. ඒ හින්දා ඔයාලා ගන්න කලින් දෙසරයක් හිතන්න ඔයාලට මේක ගෙවා යන්න පුළුවන් වෙයිද කියලා. ඔයාලා කරන්න ඕනේ මෙතනින් ඔයාලට කැමති amount එක ඉස්සරහම select කරගන්න ඕනේ. මෙතන අඩුමාගේ රුපියල් 5000 තියෙන්නේ. ඊට මෙතන මේ විදිහට වැඩි කරලා ලක්ෂ 2කට යනකම් මුදල් ණය වැඩි කර ගැනීම හැකියාව තියෙන. ගැන ගන්න ලෝන් එක වැඩි කරලා ගන්න පුළුවන්. සමහර සයිට් වල රුපියල් 50000 වගේ තමයි උපරිම දෙන්නේ. මෙයාලා ලක්ෂ 2ක් යනනම් ඔයාලට මුදල් ණය ලබා දෙනවා. ඒ වගේම මෙතන අර බලා ගන්න පුළුවන් යාළුවගේ offers මෙතන දාලා තියෙන එක එක දේවල් මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ පහළට ගියාම යාළුවගේ තවත් විස්තර දාලා තියෙනවා. මේකට ඔයාලා අවශ්‍ය වෙන දේවල් සම්බන්ධව එහෙම. ඔයාලට මම මේක වැඩි විස්තර කියන්නේ guys මෙතන ඔයාලා ඉස්සරම කරන්න ඕනේ. මෙතන apply for loan කියලා තියෙන්නේ. ඔයාලට ඕන amount එක මේ විදිහට ලක්ෂ 2ද ගාන select කරලා ඉවරලා මෙතන apply for loan කියන option එකට touch කරගන්න. ඊට පස්සේ ඔයාලා මේ වගේ තවත් site එකක් කරේනවා. මෙතනින් ඔයාගේ mobile number එකක් දෙන්න. අනිවාර්යයෙන්ම ඔයාගේ වැඩ කරන යා මෙතෙන්ට දෙන්න ඕනේ. මොකද යාළුවෙන් call එනවා. ඔයාලගේ WhatsApp එහෙම වැඩ කරන number එකක් දෙනවා නම් ගොඩක් හොඳයි. මම මෙතෙන්ට ටිකක් number එකක් දෙනවා මේ විදිහට. ඊට පස්සේ මෙතන එයාලා කෝඩ් එකක් එවනවා. මේ කෝඩ් එකත් ඔයාලා මෙතන ටයිප් කරගන්න ඕනේ. මම දැන් මේ කෝඩ් එක මේ විදිහට මෙතෙන්ට ටයිප් කරගන්නවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේ වගේ සයිට් එකකට එනවා. මෙතනින් ඔයාලට කරන්න තියෙන ටික මම සරල විදිහට කියලා දෙන්නම්. එකින් එකට ගැන මම මේක වැඩි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද වීඩියෝ ගොඩක් දිග්ගැසෙන. ඒ වගේම මේක වල ගොඩක් දේවල් කරන්නත් නැති හින්දා ඔයාලා මෙතන කරන්න ඕන personal data කියන option එකේ ඔයාගේ first name එක last name එක ඒ වගේම personal ID number එක මෙතෙන්ට දෙන්න. ඊට පස්සේ ඔයාගේ gender එක select කරගන්න දෙන්න male ද female ද කියලා. ඊට පස්සේ මෙතන ඔයාගේ birthday history ටික දීලා මෙතන continue option එක ඔයාලා දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා එක step back right කියලා වැටෙනවා මෙතනින්. ඊට පස්සේ ඔයාලා තව site එකකට එනවා. එතනින් ඔයාලා කරන්න ඕන ඔයා වැඩ කරන තැන විස්තර ටික දෙන්න තියෙනවා. මේක ඔයාලට තව දෙයක්. දැන් ඔයාලට මේක english කියන option එකෙන් අමාරු නම් ඔයාලට පුළුවන් මෙතන මේ සිංහල කියන එක දාගන්න. එතකොට කිසිම ගැටලුවක් නැතුව ඔයාලේ තියෙන වැඩ කටයුතු ටික නිවැරදි විදිහට අවුලක් නැතුව කරලා යන්න පුළුවන්. ඔයාලට මෙතනින් එහාට තියෙන ඔයාගේ විස්තර ටික දීලා ඊට පස්සේ ඔයාගේ ID card එකේ ෆොටෝ එකක් යවන්න එනවා. ඒ වගේම selfie එකක් යවන්න එනවා. මෙතනින් ඉස්සරහට එන step වලදී ඊට පස්සේ ඔයාලට ඒ ටික යවුවට පස්සේ ඔයාලට එක වීඩියෝ කෝල් එකක් හෝ normal කෝල් එකක් ගයි. ඊට පස්සේ ඒ වෙලෙම ඔයාලට bank account details ටික ඉල්ලයි. ඊට පස්සේ ඔයාලා verify වුණාට පස්සේ ඒ වෙලෙම ඔයාලගේ account එක විනාඩි 15ක් වගේ යන්නේ වැඩේට ඔයාලට ශනිකම මුදල් ණය වගේ account එකට බැර වෙනවා. ඔයාලට කිසිම ගැටලුවක් නැතුව loan එක ඊට පස්සේ ගෙවා යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලට ගෙවා යන්න පුළුවන් ප්‍රමාණය loan එකක් ගන්න. මොකද මේකේ පොලිය වැඩි. සාමාන්‍යයෙන් මේකේ පොලිය 100ට අපි බලමු මෙතන app එකෙන් බලා ගන්න පුළුවන් වෙයි මම හිතන්නේ. දැන් app එකට ගියාම බලමු
ඔයාලට මේකේ පොලිය ඔයාලට බලා ගන්න මෙතන හරි විස්තරයක් මෙතන දාලා නැහැ මට මතක හැටියට මේකේ පොලිය 20ක් 20ට වැඩි 25ක් වගේ වෙනවා ඔයාලට පොලිය. එතකොට එහෙනම් ඔයාලට ගෙවා යන්න පුළුවන් තරමේ ලෝන් එකක් ගන්න අනිවාර්යෙන්ම ඔයාලා බලා ගන්න පුළුවන් මේ දවසට ඔයාලා 2.2ක වගේ පොලියක් ඇඩ් වෙනවා. ඔයාලා ලක්ෂයක් ගත්තොත් ඔයාලා බලා ගන්න පුළුවන්. ඒතකොට ලක්ෂයක් ගත්තොත් එහෙනම් ඔයාලා රුපියල් 15400ක් ඔයාලා වැඩිපුර ගෙවන්න වෙනවා. ඒතකොට ලක්ෂ 2ක් ගත්තොත් ඔයාලා රුපියල් 30000ක වගේ වැඩිපුර ගාණක් ගෙවන්න සිද්ධ වෙනවා. ඔයාලා මෙතන මේ විස්තර හරි විදිහට බලා ගන්න. මේවා බලලා ඉවරලා ඔයාලට ගෙවා යන්න පුළුවන් නම් ඔයාලා මේකේ ලෝන් එකක් ඇප්ලයි කරන්න. මොකද මම ගොඩක් අය අහලා තිබ්බා මේ වගේ ලෝන් සයිට් පිළිබඳව වීඩියෝ එකක් කරන්න කියලා. මොකද එයාලට මේ දවස් ගොඩක් අය මුදල් ප්‍රශ්න තියෙනවා. මොකද ඔයාලා දන්නවා අස්වැසුම සම්බන්ධ වුණත් ගොඩක් අය හොයන්නේ එයාලට මුදල් නැති හින්දා. ඒ හින්දා ඔයාලා ගොඩක් අය ලෝන් ගන්න පෙළඹෙනවා. ඒ වුණාට ඔයාලා ලෝන් එකක් ගන්නවා නම් ජොබ් එකක් කරන අය විතරක් මේ වගේ සයිට් එකකින් ගන්න නැත්නම් මේ වගේ ලෝන් ගන්න යන්න එපා. ඊට පස්සේ ඔයාලගේ ඔප්පුත් එක උගස් කරලා තමයි මේ වගේ වන්න වෙන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයාලා ඒවා මතක ඇතුව ලෝන් එකක් ගන්නවා නම් ගෙවන්න පුළුවන් ගාණක් ගන්න. එහෙනම් අපි වීඩියෝ එකෙන් අවසන් කරනවා. මම හිතන්නේ ඔයාලට වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. වැදගත් වුණා නම් කමෙන්ට් එකක් දාන්න. අනිත් අය දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න, channel එකත් එක්ක දිගටම නැදලා ඉන්න channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා හැබැයි notification bell button එකත් all click කරලා දාන්න අමතක කරන්න එපා. ඒතර තමයි මේක අලුතෙන් දාන වීඩියෝස් වල අප්ඩේට් එක ළඟටම ගෙන්වා ගැනීම හැකියාව තියෙන්නේ. එහෙනම් වීඩියෝ එකෙන් අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.